මේ කතාව අවුරුදු 12ක් වයස මීර සහ ඇගේ ජීවිතය වෙනස් කළ ආපදාව ගැනයි. මීර ජීවත් වනේ විශාල ගංගාවක ඉවුරු තලාවේ. මීරගේ තාත්තා දීවරයන් සඳහා බෝට්ටු හැදුවා. ඇගේ අම්මා මීරවත් ඇගේ මල්ලිල දෙන්නවත් ඇගේ ආච්චි අම්මවත් රැක බලා ගත්තා. ආච්චි අම්මට ඩිමෙන්ෂියා කියන මනසට බලපාන රෝග තත්ත්වය තිබුණ හින්දා ඇය ගැන නිතරම විශේෂ සැලකිල්ලකින් ඉන්න ඕන. මීර කියන්නේ නුවණක්කාර කාටත් උදව් කරන ලොකු වුණාම ගුරුවරයෙක් වෙන්න හිමිමාමින් සිටිය ගැහණු ළමයෙක්. මතක ඇති කාලේ පටන් හැම අවුරුද්දෙම ගම් වතුරට මුහුණ දෙන විදිය ගම් ඉවුර පදිච්ච වෙලා වුණු මිනිස්සු හැමෝම දැනගෙන හිටියා. ඒ වගේම මුහුදෙන් පටන් අරගෙන ගඟ දිගේ හමාගෙන යන කුණාටුත් ඔවුන්ට පුරුදුයි. ඒ දේශගුණය වෙනස්වීමත් එක්ක කුණාටු එන විදිය ගැන අනාවැකි කියන අමාරු වුණා. ඒ වගේම කුණාටු කලින්ට වඩා දරුණුයි. මීරගේ ආච්චි අම්මා නම් කිව්වේ කාලගුණ රටාවයට මතක ඇති විදිහට වඩා දැන් බොහොම වෙනස් වෙලා කියලායි. මේ අවුරුද්දේ කුණාටුව ඔවුන් මීට කලින් කවදාවත් දැකලා නැති තරම් ඡණ්ඩයි. කාලගුණයේ මේ පිළිවෙල නිසා මුහුදු මට්ටම ඉහළ ගියා. ඒකෙන් හටගත් සැඩ දිය රැලි ගඟ දිගේ වේගයෙන් මීරගේ ගේ දිහාවට ගහගෙන ආවා. කවුරුත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සැඩ දිය රැලි ගෙවල් වල වැදිලා මහා විනාශයක් වියබුලක් ඇති වුණා. සමහර ලී ගෙවල් සැඩ පහර වැදිලා සුන් බුන් වුණා. තවත් ලී ගෙවල් කණු වලින් ගැලවිලා වතුරට ගහගෙන ගියා. මීරගේ ගෙදර වතුර පාරට අහුවෙලා උඩහට ගහගෙන ගිහින් හැප්පිලා පැත්තකට පෙරළුණා. මේ ආපදාව නිසා මීරගේ වගේම තවත් බොහෝ පවුල්වල ඇති වුණේ ශෝකදායක තත්ත්වයක්. ගෙදර පෙරලෙනකොට ඒකෙන් මීරගේ වියපත් ආච්චි අම්මා මිය ගියා. තාත්තගේ කොඳු නාරටියට සිදුවුණු බරපතල තුවාල නිසා තාත්තගේ ඉනෙන් පහළ අංශභාග තත්ත්වයක් ඇති වුණා. 70ක්ම ගාණක් ඈත පිහිටි තාවකාලික කඳවුරක නවතින්න යන්න මීරගේ පවුලට සිද්ධ වුණා. ආපදාවෙන් පස්සේ මීරගේ ජීවිතය වෙනස් වුණා. මීරගේ තාත්තට වැඩ කරන්න බැරි නිසා පවුලේ වේදමට මුදල් හොයන්න අම්මා වෙනත් නගරයක ගෙදරක වැඩට ගියා. තාත්තා තමන්ගේ ආබාධ තත්ත්වයට එඩිතරව මුහුණ දෙන බවක් පෙන්නුවත් මීර දැක්ක හෙළවෙන්න බැරිකම නිසා තාත්තා එන්නම කනස්සල්ලට පත් වෙනවා. මුළු පවුලටම ආච්චි අම්මා නැති පාළුව දැනුණා. අම්මා වැඩට ගියාම පවුලේ උදව්වට වෙන කවුරුත් නැති හින්දා තාත්තවයි මල්ලිලවයි බලා ගන්න මීර පාසල් යාම නැවැත්තුවා. අවතැන් වුණු මීරගේ යාළුවන් වෙනත් කඳවුරකට ගිය නිසා මීරට යාළුවන් එක්ක තිබුණු සම්බන්ධකම් නැති වෙලා ගියා. දැන් නම් ගුරුවරයෙක් වෙන්න මීරට කවදාවත් ඉඩක් ලැබෙන්නේ නැති වෙයි වගේ. ජීවිතය ඉතාමත් දුෂ්කර නිසා කඳවුරේ ඉන්න මිනිස්සු නිතරම කලකිරීමෙන් තරහින් හිටියේ. ඒ හින්දා මීරට තනියම එහා මෙහා යද්දි ආරක්ෂාවක් නැති බවක් දැනුණා. හැමදාම නින්දට යන්න කලින් මීර ප්‍රාර්ථනා කළේ තමන්ගේ පවුල අය වගේම අනික් අයත් විඳින මේ වේදනාවෙන් මිදිලා නැවතත් සතුටින් ජීවත් වෙන්න ඉඩ ලැබේවා කියලයි. එක දවසක් රෑ මීර හීනෙන් දැක්ක අමුතුම විදිහේ යන්ත්‍රයක්. ඒක කාලය පෙරලා හැරවිය හැකි ආපදාපසු හරවන යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයේ සැකසීම් 3ක් තිබුණා. මීර එහි පළමු තේරීම කැරකුවා. සූදානම් වීම. එක පාරට මීරව රැගෙන ගියේ කුණාටුවට ටිකකට කලින් කාලයටයි. උපද්‍රවයට මුහුණ දෙන්නත් ආපදාවෙන් පස්සේ බලපෑමට ලක්වුණු අයට සහාය වෙන්නත් ස්වේච්ඡා සේවක පිරිස සූදානම් කරන හැටි මීර හෙදි දැක්කා. තාවකාලික නිවාස සහ වෙනත් සහාය සැලසෙන හැටි ගැන රජයේ නිලධාරීන් සහ ප්‍රජාවේ කණ්ඩායම් එකතු වෙලා සැලසුම් කරමින් සාකච්ඡා කරන හැටිත් මීරට දකින්න ලැබුණා. අර්බුදයට ප්‍රතිචාර දක්වනකොට පුද්ගලයන්ට සමාජීය සහ චිත්ත වේගීය සහාය ලබා දෙන එක කොතරම් වැදගත්ද කියලා මනෝවිද්‍යාඥයෙක් පිරිසට පැහැදිලි කරමින් සිටියා. ආපදාවේ බලපෑම දරාගන්න එයින් උදව් ලැබෙනවා වගේම කල්පවතින ප්‍රශ්න ඇතිවෙන්න තිබෙන ඉඩකඩ අඩු කරගන්නත් ඒ සහාය උදව්වක් වන බවයි විස්තර කළා. මීර දැක්ක නැවත කුණාටුවේ සැඩපහර වැදිලා නැවතත් මහා විනාශයක් වෙනවා. ඒත් මේ වතාවේ ප්‍රජා ස්වේච්ඡා සේවක පිරිස බලපෑමට ලක්වුණු අයට සහාය සැලසීමට ඉක්මනින් ඉදිරිපත් වුණා. ආච්චියම නැතිවුණු ශෝකයෙන් ඉන්න මීරගේ පවුල සනසන්න වුන් ළඟ හිටියා. තාත්තගේ බැරෑරුම් ආබාධයට මුහුණ දෙන්න ප්‍රායෝගික සහාය ලබා දුන්නා. තාවකාලික වාසස්ථාන සංවිධානය කර තිබුණේ අසල්වැසියන්ට සහ නෑදෑයන්ට ළඟපාතින්න පුළුවන් විදියටයි.
මේ නිසා පවුල ජීවත් කරවන්න අම්මට වැඩට යන්න උනාම මීරාගේ තාත්තා සහ මල්ලිලා බලාගන්න අසල්වැසියෙක් උදව් කළ හින්දා මීරට පාසල් යන්න පුළුවන් වුණා. පවුලේ අය නැතිවුණු දරුවන්ට පාසලේ ගුරුවරු විශේෂ කරුණාවක් දැක්වුවා. ඒ වගේම පාසලට ඕන කරන දේ බෙදා හදා ගැනීම, ගෙදර වැඩට දෙන පැවරුම් වලට සහාය වීම වගේ ප්‍රායෝගික දේවල් කරමින් එකිනෙකාට උදව් කරගන්නත් ශිෂ්‍යයන් උනන්දු කළා. මීරාගේ පන්තියේ ඉන්න එක ළමයෙක් නිතරම අඬනවා, ඒ වගේම අවධානය රඳව ගන්න ලොකු මහන්සියක් ගන්නවා. මෙය දැකලා ඇගේ ගුරුතුමී මනෝ උපදේශකයෙකුගෙන් ඇයට උදව් ලබා ගන්න ලෑස්ති කරලා දුන්නා. මීරාගේ තාත්තට ප්‍රජා කණ්ඩායමක සහාය ලැබුණ නිසා සාප්පුවක අලුත් රස්සාවක් කරන්න අවශ්‍ය පුහුණුවකුත් ලබා ගත්තා. ආබාධයත් එක්ක ජීවත්වීම ගැන වැඩි ආත්ම විශ්වාසයක් ඔහු තුළ ඇති වුණා. හෙමින් මීරාගේ පවුල තමන්ගේ ජීවිත එකලස් කරගන්න පටන් ගත්තා. ආපදා අපසු හැරවීමේ යන්ත්‍රය දිහා බලුව මීරා ඊළඟට කැරකුවේ අවම කිරීම සහ වැළැක්වීම වෙතයි. භයානක කුණාටුවට කලින් කාලයට ඇය නැවතත් ගමන් කරා. ඇයට පෙනුණා ඇගේ තාත්තා සහ වෙනත් අය ලී ගෙවල් සියල්ලම ගම් වතුරට යට වෙන සීමාවෙන් එපිටට ගෙනියනවා. වැඩිහිටියන් ඔක්කොම එකතු වෙලා කතා කරලා මෙහෙම කරන්න එකඟ වුණේ ලොකු ගම් වතුරක් එනකොට ගෙවල් ආරක්ෂා කරගන්න ඕන නිසා කියලා තාත්තා ළමයින්ට තේරුම් කරලා දෙනවා මීරා දැක්කා. ඒ වගේම වඩා ශක්තිමත්ව උසට ගෙවල් හැදුවම ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්, ගෙවල් වලට සිදුවෙන හානියත් අඩු වෙනවා කියලා ඔහු කියා දුන්නා. තවත් පිරිසක් සැලසුම් කරමින් හිටියේ සතුන් ඔස් බිම් වලට ගෙනියන විදිය ගැනයි. ආපදා අවදානම ගැන කලින් දැනුම් දීමේ ක්‍රමයක් ගැන රජයෙන් නිවේදනය කෙරුණා. ඒක සැඩ කුණාටු සහ ගම් වතුර වගේ උපද්‍රව ගැන ගුවන්විදුලියෙන් සහ දුරකථන කෙටිපණවිඩ හරහා දැනුම් දෙන ක්‍රමයක්. මීරාගේ ආච්චි අම්මා ඩිමෙන්ෂියාවට බෙහෙත් ගන්න ක්ලිනික් එකේ ප්‍රජා සෞඛ්‍ය සේවකයෙකුත් ඔවුන්ගේ ගෙදරට ආවේ උවමනා වුණොත් ආච්චි අම්මව ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න කටයුතු සූදානම් කරලාද කියලා හොයලා බලන්නයි. මේ වතාවේ මීරා දුටුවේ සැඩ කුණාටු පහර නැවතත් වදිනකොට බොහෝ ගෙවල් රැළ පහරට එපිටින් ශක්තිමත්ව තිබුණු බවයි. ළමයින් සහ වැඩිහිටියන් ගෙවල් ඇතුලේ හිටියේ ඒ වෙනකොට රජයේ අනතුරු ඇඟවීම් ලැබිලා සතුන් සහ බෝට්ටු උස් බිම් වලට රැගෙන ගිහින් තිබුණ නිසායි. තමන්ගේ ආරක්ෂාවට ගත්තු පියවර ගැන විශ්වාසයක් තිබුණු නිසා ඔවුන්ට ඒ තරම් බයක් දැනුනේ නැහැ. කුණාටුව නතර වුණාම දකින්න ලැබුණේ ගෙවල් වලට සුළු හානි පමණක් සිදු වෙලා තිබෙන බවයි. කාටවත්ම බරපතල තුවාල සිදු වෙලා නැහැ. මේක හීනයක් වුණත් ආච්චි අම්මා ජීවත් වෙන බවත් තාත්තා ඇවිදින බවත් දැක්කම ඇති වුණ සතුටට මීරට ඇඬුණා. කුණාටුවෙන් පස්සේ පිරිසිදු කිරීම කරන්න ප්‍රජාවේ හැමෝම එකතු වුණා. හැමෝම එකතු වෙලා හානි වළක්ව ගන්න වැඩ කරන හින්දා ප්‍රජාවේ අය අතර ලොකු බැඳීමක් ඇති වෙලා. ඇගේ හීනේ සතුට ගෙන දුන් මේ කොටස අත්හැරලා යන්න මීරට හිතෙන්නෙම නෑ. ඒත් ඇය දන්නවා අවසාන තේරීමත් කරකවන්න ඕනි කියලා. ඒ කියන්නේ ප්‍රතිචාර සහ ප්‍රතිසාධනය. මෙහිදී මීරා ආපසු ආවේ දැන් පවතින සැබෑ තත්වයටයි. එනම් ආපදාවෙන් පසු ඇගේ පවුල වේදනාවෙන් ඉන්න අවස්ථාවට. ඒත් මේ වෙලාවේ මීරා දැක්කේ මේ වගේ දෙයක් ආපහු නොවෙන්න නම් ප්‍රජාව නැවත ගොඩනගා ගන්න ඕනේ කොහොමද කියලා මිනිස්සු කතා කරන විදියයි. මීරාගේ තාත්තා වගේ අයට තමන්ගේ අත්දැකීම් ගැන කතා කරන්න උදව් කරන සංවිධාන තිබුණා. වැඩි ආරක්ෂාවක් ලැබෙන විදිහට ගෙවල් නැවත ඉදිකරන ක්‍රම ඔවුන් යෝජනා කළා. මීරාගේ වගේ පවුල් වලට කුඩා ව්‍යාපාර පටන් ගන්න උදව් කරන වැඩපිළිවෙලක් තිබුණා. ඒකෙන් මීරාගේ අම්මට පුළුවන් වුණා ආපහු ඇවිත් ගෙදර ඉඳලා වැඩ කරන්න. රජයේ සමාජ සේවකයන් ගන්න වැඩි කළා ළමයින්ට දිගටම පාසල් යන උදව් කරන අදහසින්. ආපදා සඳහා සෝදානම් වීම සහ ආපදා වැළැක්වීම යන මාතෘකාව ළමයින්ගේ පාසල් විෂය මාලාවට ඇතුළත් කළා. ඒකෙන් හැමෝම වයසින් මුහුකුරා යන විට දැනගන්න ලැබෙනවා උපද්‍රව වලට සෝදානම් වෙන්නේ කොහොමද? ඒවයින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. මේක උදව්වක් වුණා උපද්‍රව වලට මුහුණ දීම සඳහා වැඩි විශ්වාසයක් කාතුලත් ඇති කරන්න. හීනෙන් ඇහැරුණාට පසු මීරා බොහෝ වෙලාවක් තදින් කල්පනා කළා. ඇය දැන් දන්නවා මොනවද කරන්න ඕනි කියලා. ආපදා අපසු හැරවීමේ යන්ත්‍රය ඇයට පෙන්නූ හැම දෙයකින්ම කියවුණේ ආපදා නිසා සිදුවන හානි සහ වේදනාවන් අඩු කරන හෝ වළක්වන විදි ගැනයි. මේක ඉතාමත්ම වැදගත්. ඒත් මීරා කල්පනා කරේ මේ විනාශකාරී කුණාටු වගේ උපද්‍රව නිතර ඇතිවීම නවත්තන්න මිනිස්සු මොනවත් කරන්නේ නැත්තේ ඇයි කියලායි. ඇගේ ආච්චි අම්මා නම් කියා තිබුණේ මිනිස්සු කරන දේවල් වලින් සෝබාදහමට සිද්ධ වෙන බලපෑම හේතුවෙන් දේශගුණය වෙනස් වුණත් ඒවා නවත්තන තරම් ඕනකමක් මිනිස්සුන්ට නැති බවයි. මීරා හිතාගත්තා ඇගේ පවුලට හානි කළ කුණාටුව වගේ ආපදා වළක්වන්න තමන්ට කරන්න පුළුවන් සියලු දේ කරනවා කියලා.
දැන් මීරට ජීවිතය අලුත් පරමාර්ථයක් තිබෙනවා. ලෝකයේ පුරාම බාල මහලු බොහෝ පුද්ගලයන් තමන් ජීවත්වන ප්‍රදේශවල හටගන්නා විවිධ අර්බුද වළක්වන්නත් ඒවට සූදානම් වෙන්න ප්‍රතිචාර දක්වන්නත් නොයෙකුත් වැඩ කරගෙන යනවා. අපේ ප්‍රජාවන්හි ඇතිවෙන ආපදාවන්ට බලපාන හේතු සහ බලවේග මොනව වුණත් ඒවට පිළිතුරු සොයන්න අපි එකිනෙකාට යම් භූමිකාවක් කාර්යභාරයක් ඉටු කරගන්න පුළුවනි.